ඇයි දුවනවා? පැන්න. කොහොමද මේ ඕම් පණිද්දි මේ අර නාගේ ගෑණිගේ ඇඟුල්ට වැටෙනවා. මේ ඔයා දන්නවද? කියලා දෙන්න මේ උන්ට. ඔයා අහගන්න ගියොත් එහෙනම් මං මැරුම් කනවා. හරිද? ඒක නිසා මං යනවා. ඕ ඒක ලොකු දිග කතාවක් වරින් කික්මට හොයන්න. මේ මෙහෙම බං. දැන් ඔබ දන්නවනේ බං මම මේක ඉඳාන්නේ හොරකම් කරනවා. හරිද? ඔව්. කොහොමද ඉතින්? අද මචං මම ගෙනාවේ මේ ඔයාලා දැන් කොහොමද දන්නවා මේ වලව්ව හරිද? මේ ඔයාලා දැන් කොහොමද දන්නවා කට්ටිය මේක ලංකාවේ හදපු හොරර් ගේම් එකක් කියලා මේක මචං මේ ස්ටෝරි එක තියෙනවා මේ ස්ටෝරි එක බලමු පොඩ්ඩක්. මැහැල්ල කියන්නේ මම හිතන්නේ ඔය ඒකේ ආච්චි හරි කවුරු හරි ඉන්න කෙනා වෙන්න දුන්නේ. නම තියෙනවා බණ්ඩාර මැණිකේ කියලා. එතන වැඩ අර පසුබිම ඕනේ නැත්නම් නම් ටික විතරක් අපි බලමු. වැඩකරු ඉන්නවා කළු බණ්ඩා. නම මම මචං මේක සිරාවටම අර සුපිරි හරිද මේක මෙන්නු එක මේ අර බලහන් පොඩ්ඩක් හොරර් ගතිය තියෙනවා. සුපිරියටම දෙනවා. ඔයාලා දැන් මම දන්නවනේ ඉතින් මේ ගේම් එක මොකක්ද කියලා. එහෙනම් මාත් උන ප්ලේ කරන්න ආවා මොකද බලමු සුපිරිද කියලා. ඒ වගේම මේක මේ සර්ප්‍රයිස් එක නෙමෙයි හරිද මේක මේ වෙන එකක් සර්ප්‍රයිස් වෙන්නේ මේකට පස්සේ. ඒකට පස්සේ අනිවාර්යෙන් වෙනවා. එහෙනම් බලමු මේ ප්ලේ දීලා වැඩි කතා වුණේ නැහැ. ප්ලේ දීලා බලමු ගේම් එක මොන වගේද කියලා. මට අඩෝ ගත්තුවමනේ අර ග්‍රැනි එකේ වගේ අපි හිරකූඩුවක ඉන්නේ. අඩෝ මේක උඩින් වැටිලාද බං අපි? අහසනේ තියෙන්නේ. හරි ඒකෙන් වැඩක් නැහැ මේ මොකද මේ? අඩෝ මේ මොකද්ද? අඩෝ මේ මුට මේකෙන් පැන ගන්න බැරි වෙලා බං. අඩෝ හරි උඩින් වැඩක් නැහැ අපි මේ මොකද්ද මේ? මට යතුරක් තියෙනවා. කී එකක් තියෙන මං හිතන්නේ අනිවාර්යෙන් මේකේ දොරේවත් යතුරුනේ බං අය වෙන මොකයක් වෙන්නේ අපි ඉක්ම ලොක් එක කඩාගමු මේකේ මොකද්ද මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ හරි මේකේ නම් මොකද්ද බං මේ පේන්න හොයන්න බැහැ නිදන් බඳුල හරි දෙවනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලපන්. කාල් ස්පෝසක් රනින් අරගෙන පාමුලින් එහි තබාපන්. ගල් දොඩක් ඇත ඇතුළු වීම නාගමණිකක් සොයාපන්. එයින් වත්තේ නිදහනක් ඇත යොකුන් ද්‍රව විරලා උදාවක්. බිල්ලෙක් මන් දෙන්න නිදහන් හොඳ මේ අතනේ වැඩක් නැහැ දැන් අපිට. උඩයි දහන් දැන් අපිට කිව්වේ කාසි 12ක් හොයන්න කියලානේ. උඩයි දහන් කාසි 12 හොයන්න ඕනි මේ මොකද්ද? දුරක් තියෙන දුර අරගෙන මේ යන්න මචං හරිද? මෙතන එක කාසියක් තියෙනවා. මෙතන මොකද්ද මේ? මිටි එක කෑල්ලක් නේ බං. මම පෙන්නන්නේ නැතිය. අයි කමන්නේ මොකක් කරන්නේ මිටි එක කෑල්ලක්. වියන් බලන්න මෙතනින් මේක මේ ක්‍රෝබාර් ඉවර බෙකාරබරේ ක්‍රෝබාර් එකක් තියෙනවා මචං. මෙතන කාසියක් තියෙනවා. එතකොට දෙකයිනේ. මෙතන මොකද? මිටියේ මෙන්න මේක දැක්කනේ. දැන් මචං මිටිය හදාගත්තා. හරි මිටිය ආවම අර සවුන්ඩ් මරුවේ. මේ මොකද්ද මේ හැංගෙන්න පුළුවන් එකද? කැරපම්බ. හරි ක්‍රෝබාර් එකක් තියෙන නැන ගලවපන්කෝ. නැන ටික ගලවගෙන අර රෝස පාට දම් පාටනවද මම අර ගුරුකෙක් කෑ ගහනවනේ හරියට ගුරුකියාගෙන් වැඩක් නෑ බං මොක්කුද කියපන් මේක ගලවන්න ඕනේ යන්න පුළුවන් නේ මොක්කුද බං මේ මොකද්ද මේ හෙල්ත් පෝෂන් හරි අපි හෙල්ත් එක අඩු වුණොත් බං මේ ඒක පාවිච්චි කරලා දැන් ක්‍රෝබාර් එක වැඩක් නෑ තිප්පා නැමුණා මේකේ කාසිය තවත් එකක් තියෙනවා සිරාවටම අර වාසනාව කියන්නේ නෝඩ තමයි හරි කාසි 4ක් හම්බුණා දැන් අපි යම් බලන්න ඒ යාර ආච්චි හිටියොත් එහෙම මචං බලන්න නෙමෙයි වෙන්නේ දුවන්න වෙන්නේ මචං අපේ වස්තුව හොර
අරු යා ගෑණි මොනවද කියනවා බං මොකද්ද ඒ නම තිබ්බේ බණ්ඩාරමැණි කියන්නේ අම්මාට ඔබේ කෑ ගහනවා කොහොමද සරා මෙතනත් එකක් තියෙනවා දැන් යමන් අපි මේ ටික පාමුලින් තියන්න හරියද සාමාන්‍යයෙන් පාමුලක් තියෙන්නේ උට වටයක් දාන්න පොඩ්ඩක් ඉතින් ඒ නැමෙන්න බෑ මහත්තයෝ දුවපන් ඒ ඔය හිටපිය හොරා හරි මේ එකපාරක් දුකන් ඒ මිටිය ඔටි කඩපන් යරි ඔය දාපන් දැන් දාලා දුවපන් මහත්තයෝ Run. අර කළු බණ්ඩනේ නේ දෙන්නයි නම් පැටලෙනවා බා මේ මොකද්ද මං කියන්නේ කීවා මේ මොකද්ද මේ පාමුලක් සාමාන්‍යයෙන් උඩම තට්ටුවේනේ උඩම හරිය තියනවා මෙතන කාසිය ගත්තා දැන් ආයෙත් හයිවේ එකෙන් දුවමු මේ පැත්තේ ඉන්න බලන්න බණ්ඩාරමැණි කිබං මේකේ නම් බණ්ඩාරමැණි දැන් අනේ හුදන්නේ මට මේ ගහන්න දීපන් මේ ආතල් නම් ගන්න දිවා හරිද මෙතන හැංගින්න හොඳ තැනක්ලු වචන කියන්නේත් නෑ මචං බණ්ඩාරමැණිකේ පල්ලයට යනවා කළු බණ්ඩා ඉන්නවද බලන්න උඩ මීට යන්නේ කළු බණ්ඩා ගිහිල්ලා මචං කළු බණ්ඩා මේ ටික දාපන් මේ තියෙන්නේ මචං හරිද මේක දාපන් මහත්තයෝ කළු බණ්ඩා එන්න කලින් මං හිතන්නේ ඌ එනවා උට වටයක් දාන්න හායි ඇයි දුවනවා පැන්න කොහොමද මේ ඕම් පනිද්දි මේ අර නාගේ ගෑණිගේ ඇඟ උඩට වැටෙනවා කවුද අපේ බණ්ඩාරමැණික මචං මෙයාගේ ඇඟ උඩට වැටුනොත් ආයෙකින් සුපිරිනේ කාසියක් දීලා මාරු වෙනවා මේකේ ස්ටෝරි එක මචං මෙහෙම හරි මේක අපි නිකන් අර කෙටි කරලා කියන්නේ මේක අපි නිදානයක් හොයන්න තමයි මචං යන්නේ හරිද ඒ නිදානේ ගන්න තමයි අපිට තියෙන්නේ අපි ඉස්සරහට බලමු මන් දන්නේ නැහැ හරිද මේ මන් දැක්ක දෙයක් කිව්වේ මෙතනත් එකක් තියෙනවා මොකක්ද වැටුනේ හරි මෙතනත් කාසියක් තියෙනවනේ හරි මේ මැණික හම්බුන්නේ නෑ බං මෙතන මොකද්ද මේ තියෙන්නේ මැණික හරි මැණික හොයාගන්න මැණික ඇත්තේ මේ මෙතනද මැණික නෑ එතන මැණික නෑ කියන්නේ සාමාන්‍ය අපි මැණික හොයමු පටස් එතන මේකක් තියෙනවා මේකේ මැණික හොයාගත්ත මම මූ ලේසි වෙන්නේ හොයාගන්න ලේසි වෙන්න බං හොය හංගලා තියෙන්නේ උඹ වැඩන්නේ බං ගහන්න ඉපා ඉතින් බලාගෙන බණ්ඩාරමැණි එක්කනේ දැකලා නැත්තම් බලාගන්න අරු ඉන්නවද නේ ඌ ගිහිල්ලා අඩෝ ඒ ආතල් ගන්න වේපම් මුන්නේ කතා කරලා මේක විසඳ ගන්න මං ආයේ මේ පොඩ්ඩක් අර ගාස්තුව මේ උඩ සල්ලි හොමාරුවක් කරලා මුන්ගේ නිදාන ෂේම ගන්න බෑනේ බං මුන් එක්ක පස්සෙන් පන්නනවනේ පස්සෙන් ආච්චිලාට හාල් මුන්ට ආච්චි කෙනෙක් නැතුව දෙන්නේ බං ආච්චිලාට හාල් ගන්න බෑනේ මේ ආච්චිය තමයි හාල් කරන්න වෙන්නේ අම්මාට කළු බණ්ඩ වරෙන් කොමයි පස්සේ උන්හර සෝරි උන්හරපයක් කියුණා සෝරි ඒක මම මේ අම්මට මම ඒක ටී දාන්නම් හරි මම කරි සවුන්ඩ් එකක් දාන්න මේ මම ගහනවා මම අදන කළු මේ බණ්ඩාරමැණි කියවිලා දැන් අපිට දැන් 10 තව දෙකයි තියෙන්නේ මචං ඒ දෙකත් එක්ක වෙන්නේ මේකක් ගමු එතකොට මෙතනත් එකක් තියෙනවා මේකයි හරි මම දැක්ක උඹ එනවා මං හිතන්නේ අය අපිට මොනවත් නෑ මේ CD එකේ බම් මං හිතන්නේ මේකේ තියෙන්නේ මේ ඔය මේක ස්ටෝරි එක ගැන තමයි ඔකෙත් කියවෙන්නේ කො බණ්ඩාරමැණි කියනවා කියහන්කෝ දැන් අපිට තියෙන්නේ කෙලින්ම වැඩි ඉවරයක් කරලා දාන්න මේක එච්චර දිග වෙන්නේ නැතුව ඇති කමන්නේ
මෙතනත් මැණිකක් තියෙන සිරාවට. මෙහෙන් ඒත් බං මැණික් 12යි දැන් මේ දෙකත් එක්ක 12යිනේ බං. හරි හරි ඒ හොයා අම්මේ යකෝ මුන්ට වට දාන්න කියලා මු මට වට දානවනේ. මේ මං කියන්නේ ගියේ මේක වැඩියෙන් තියෙද්දි අපිට අර හොයා ගන්න බැරි වුණා කියලා. දැන් මට මෙතනින් අහු වෙනවා මං දන්නවා. ගහන්න එපා. හිනා වෙන්න තව ටිකකින් මම බලයි නිදාන හොරකම් කරනවා මචං. හරිද? මේ කවුද? මේ ගෙදර මේ කාගේද බණ්ඩාර මැණිකේ මහත්තයා වෙන්නේ නැති. මේ මචං මේ පවුල් නෑ මේ ඉන්නේ වැඩකාරයා මේ ඉන්නේ මං හිතන්නේ පවුල මචං. මං දන්නේ මේ ඔයා දන්නවද කියලා දෙන්න මේ උන්ට. ඔයා අහගන්න ගියොත් එහෙනම් මං මැරුම් කනවා. හරිද? ඒක නිසා මං යනවා. අඩියන් අරු ගිහිල්ලක් දන්නේ. අනේ අම්මේ මේ මූණ ශාපයක් බං. උඩට නැගගන්නට බෑනි බං ඕක හින්දා. මේකට තමයි ස්පීඩ් එක දාන්න තියෙන්නේ. පාර පරණ කල. අය දන්නවනේ හැංගෙන තිබ්බින්ද මම බේරුණා මචං. හරිද? ඉක්මනට ගියා. මං කීරි අන් අරක පරණ කාලේ මේකක්. ඒතර මෙතනක් තිබ්බා මේ කන්නේ බං. හරියට ඒකෙන් අපිට මං හිතන්නේ වැඩි ඕනේ නැතුව ඇතිනේ. හරි. එයා දැක්කේ නෑ. දැන් මෙයා දකීද මෙයා ඉන්නවද? දුව. මං දන්නවා දැන් ඕකා ඉන්නේ. ඒ වරෙන්කෝ පොඩි රහසක් කියන්නේ තියෙනවා. ඔව් ඒක ලොකු දිග කතාවක් වරෙන්කෝ ඉක්මනට හොයා. මෙහෙම බං. දැන් ඔබ දන්නවනේ බං මම මේක නිදාන්නේ හොරකම් කරනවා. හරිද? ඔව්. ඔව් දුවන් ආවට වැඩක් නැහැ. මම මෙහෙම පයින්නවා. දැන් වාවොත් එහෙම මට පණිනවා. දැක්කේ නෑ. මං එහෙම හැංගිලා ඉඳහම් බං ඌ යනකොට මේ තියෙන නාග මුරගල අන්න ඇරියා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ බහැපින්නක්ද ගියහන්කෝ. හරි අපි මේකට දාලා මැණික මේකට දාලා එනවද නෑ. ලීවර් එක අදිනේ තියෙන්නේ. ඔන්න බලාගෙන නිදානේ මචං. හරිද? ඔන්න මං ගියා කොයි බං මෙහි ආරි ඔන්න මං නිදානේ ගන්න ආව මචං. අම්මට මොකක්ද ඒ? හරි මං නිදානේ ගන්නේ මං ආවේ. මැණික් වලින් පිරিলা. මොකද්ද බං ඒ සද්ද? හරි. ඔය කුරේ හොඳ වැඩ නිදානේ හොරකම් කරන්න ගිහිල්ලා ඇවිල්ලා. සූපිරි මචං. හරිද? අම්මට ටූබි it was යකුන් සමග නැති වෙන ගින්න සිරාවට වලව් දෙක ළඟදීම බල හරි අර මේ වලව් දෙකක් එනවා. ඒ කියන්නේ මේ මං හිතන්නේ ඊළඟ එකකින් මං හිතන්නේ අපිට නිදානේ ගන්න පුළුවන් මේ අයත් අපි මං එකක් ගියනවා. බලමු මේ සුපිරි ගේම් එක අවුලන්නේ සුපිරි ගේම් එක. එහෙනම් ඉතින් ඔයාලත් ඔයාලත් මේ ගේම් එක ගහලා නැත්තම් දැම්ම ගිහිල්ලා ගහලා ඉන්න මචං. ගැම්ම ගිහිල්ලා ගහලා ඉන්න නැත්තම් වැඩක් නැහැ. මම ලංකාවේ හදපු ගේම් එකක් උඹලා ගෙවුවේ නැත්තම් වැඩක් නැහැ. එහෙනම් ඔයාලට මේ ගැන මොකක්ද හිතෙන්නේ? අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස පහින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රකාශ මනාපේ මට පාල කරන්න මේ ලයික් එකක් දාලා. එහෙනම් මේ වගේ වීඩියෝ වලගේ යාළුවෝ බලන්න ආසාවෙන් ඉන්නවනම් යාළුවා ෂෙයා කරන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලා ගන්න ඕන නම් ඒ වගේම බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු. පොඩින් මේ වීඩියෝ එකෙන් පස්සේ තමයි ඔයාලට අර මම සර්ප්‍රයිස් මේ ගේම් එකක් කියනවා කියන්නේ කියන්නේ. ඒක ලොකු එකක් නෙමෙයි. හරිද? බලන්න ආපුවම එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි.